මේ ඩොලර් ගෙනාවේ පික්මී කාරෝ නෙවෙයි ලංකාවට 963 විතර රුපියල් දුන්න මුගුරු වෙන දීලා මේක පටන් ගන්න කොල්ලෝ මේ කොබියානෝ වල ක්වික් සෝස් මර්කන්ටයිල් වගේ කාරෝ වලින් තමයි සුද්ධ සීගිරට ආවේ උම්මේ තුට්ටු දෙකට දුන්නේ පික්මී කාරෝ නේ පික්මී කාරේ මේක පුතුන් මීද මම දන්නේ නැහැ මේවා ට්‍රාන්ස්පෝර්ට් කරන්නත් මේගොල්ලෝ. ඔයාලා නැහැ කියන ලොකේෂන් ලොකේෂන් දෙන්නේ මේගොල්ලෝ. ආයෙ ට්‍රාන්ස්පෝර්ට් කරන්න ලේසි. අපි කියන්නේ මේකයි අපි කියන්නේ මේකයි මේ ඩොලර් ගෙනාවේ පික්මී කාරෝ නෙවෙයි ලංකාවට 963 විතර රුපියල් දුන්න මුගුරු වෙන දීලා මේක පටන් ගන්න කොල්ලෝ මේ කොබියානෝ වල ක්වික් සෝස් මර්කන්ටයිල් වගේ කාරෝ වලින් තමයි සුද්ධ සීගිරට ආවේ උම්මේ තුට්ටු දෙකට දුන්නේ පික්මී කාරෝ නේ පික්මී කාරේ මේක පුතුන් මීද මම දන්නේ නැහැ නමුත් ගමේ කොල්ලන්ගේ පැත්තේ අපි ඉන්නෝනේ මේ කොල්ලෝ ඉන්නේ සීගිරියේ මේ කොල්ලෝ තමයි සැපට දුකට හැමදාම ගමට ඉන්නේ ගම තමයි නියෝජනය වෙන්නේ මේ කොල්ලන්ගේ මුණ්ඩ තියෙන එකම ස්වන් රැකියාව ඒක හරියද ඒතකොට උන්ට වෙන රස්සාවකට යන්නේ නැහැ උන් ජීවත් වෙනවා දරු පවුල් ජීවත් කරන්නේ මේකේ ඒ හින්දා අපි ඉල්ලන්නේ ප්‍රධාන වශයෙන් මේකයි උදාහරණයක් ගත්තොත් අපි එයාපෝට් හිටියා අපි එයාපෝට් කියලා හරියට ඩ්‍රොප් කරාම අපි එතන හයර් එකක් ගන්න බෑ ගන්න දෙන්නේ නැහැ යාළුවෝ වුණත් අපි නෝර් ස්ටේෂන් එකට කියලා ඩ්‍රොප් එකක් කරොත් එතනින් හයර් ගන්න දෙන්නේ නැහැ අපි එනවා හරිද එන්නේ කාර ඉන්නවා කැලේට විසි කරලා පරිසරය විනාශ කරන උන්ට මේ පාරවල් දෙකේ හිඳ දෙන්නේ නැහැ. අපි කියන්නේ මිනිස්සු කොහරි ස්ථානගත කරන්න. මේක දැන් සීගිරකින් තියෙන මේ මිනිස්සුනේ. මේක ඉස්පතුනේ අපි මැරෙන්න ඕනේ මේක මුණ්ඩ දී අපි කලාවල් සුද්ධ කරන්නද. අපි පරිසර වැඩසටහන් කරන්නද. ඒ හින්දා එකම ඉල්ලීම ජනාධිපතිතුමාගේ සභාවේ මේක කුණු. ඒ බලන්න. ඒ ඔක්කොම ඒවා කුණු මේ කොණ්ඩම් මීටර් දෙන මේක ඇතුලේ කොණ්ඩම් මීටර්. මේගොල්ලෝ කොහරි ස්ථානගත කරලා ඕනේ මුලක් කරලා පහසු යන්න අඩු මුදලකින් ආරක්ෂාවකුත් තියෙනවා. ඒත් ඒවේ ආරක්ෂාවක් නැහැ. අපි සාමාන්‍ය තමයි යූස් කරන්නේ. අපෙන් එකේ තියෙන ගොඩක් කොස්ට් එක අඩුයිනේ අනිත් ඒවාට වඩා. ඇත්තටම වටිනවා. ඇප් එකෙන් යන එක. ආරක්ෂාව රැකවරණේ ගොඩාක් ඒක වටිනවා. ඇප් එකේ යන එක හොඳයි. ඇයි ආරක්ෂාවටයි පාකින් වල තියෙන සමහර ඒවා ගණන් වැඩි හිතන ගණන් ගන්න. පාක් වල ඉන්න පාරේ ඔය අපි ගත්තොත් එහෙම කතා කරනවා එහෙම හරි අන්තිමයි සමහර විනය නැහැ ගොඩක් අයගේ විනය නැහැ මට ගොඩාක් හම්බෙලා තියෙනවා කතා කරන්න දන්නේ නැති ඒ වගේ කට්ටිය. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඇප් එක දාගෙන යනකම් ගමන ෂුවර්. ඇත්තටම ලාව ඉතින් පික්මී එකනේ ආධාරණ ගාණක් දෙනවනේ ගොඩක් මිනිස්සුන්ට. ඒ හැමදේම බලද්දි ඉතින් පික්මී උබ එකට ලකුණු ටිකක් දෙන්න පුළුවන්. අපේ නංගියාව එයා මීටරේ මගදී මේ වෙලාවලු. ඉතින් charge කරා 300 අපි එන්දරෙන් 250යි. අන්න ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඇප් එක හොඳයි සාධාරණ කයි කතා කරන්න දෙයක් නැහැ ඒක ෆෝන් එකේ පෙන්නනවනේ අපි කැමති නම් තමයි එන්න දෙන්නේ